समन्ता चक्रवालेषु अथा गच्छन्ति देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सगमुखदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ සර්වඥයන් වහන්සේට අප සියලුම දෙනාගේ নমස්කාරය වේවා. අවිද්‍යාව පිළිබඳ ස්වාමීන් වහන්සේ කතා කරන්න හිතුවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ අපි මේ පංච උපාදානස්කන්ධයේ දුක කියන එක නොදන්නාකම. ඒක තමයි ප්‍රායෝගික ස්වභාවය. එහෙමනම් පංච උපාදානස්කන්ධයේ දුක අඳුරන්නේ කියන්නේ අපිට සෝතාපන්න වෙනකොට දුරු වෙන්නේ සක්කාය දෘෂ්ටිය. අනේ සක්කාය දෘෂ්ටිය විෂයාකාරයකට අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමනම් අවිද්‍යාවෙන් මිදුනහම මුලින්ම දුරු වෙන්නේ සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන. අන්න එතනින් තමයි අවිද්‍යාව පත්‍ය සංකාර සසර යන චක්‍රයෙන් අපි මිදෙන්නේ. ඒකයි භව ගමනේ උපරිම 7යි 8 වෙනි භවයක් නෑ කියලා කියන්නේ. සෝතාපන්න වුණාම. ඒ වගේම සෝතාපන්න වුණොත් අවුරුදු 7යි අනාගාමී ඵලය බලාපොරොත්තු වෙන්න ඕන. ඒක අනිවාර්යෙන් ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ සෝතාපන්න වෙනවා කියන්නේ සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානය තුල තමයි පින්නතුනේ මේ සක්කාය දෘෂ්ටිය විෂයාකාරය අපි තුලින් ගිලිහෙන්නේ. ඒක ඊයේ අපේ අම්මා කෙනෙක් අපේ රාණි අම්මා වොයිස් මැසේජ් එකක් දාලා තිබුණා ස්වාමීන් වහන්සේට. අනේ ස්වාමීන් වහන්සේ සක්කාය දෘෂ්ටිය පිළිබඳව පහදලා දෙන්න. ඒකේ විෂයාකාරය පිළිබඳව පහදලා දෙන්න කියලා. එහෙමනම් සක්කාය දෘෂ්ටිය විෂයාකාරය පොතපතෙන් ඉගෙන ගත්තට තමා තුළින් දුරු වෙන්නේ නැහැ. ඒක දුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. සක්කාය දෘෂ්ටිය අපි අඳුනගන්නේ දෛනික ජීවිතේ සතර ආකාරයෙන් සිහියෙන් ඉන්න ඕනේ. සතර සතිපට්ඨාන අවබෝධයට එන්න ඕනේ. මුලින්ම අපි මේ පංච උපාදානස්කන්ධය මුලින්ම අඳුනා ගන්න ඕනේ. භාගතුන් වහන්සේ පෙන්නපු මාර්ගය ඒක. ඒ මාර්ගය නැතුව වෙන මාර්ගවල ගිහුවොත් අපි අනිවාර්යයෙන්ම චිත්ත කම්පනයකට හිර වෙනවා. ශුන්්‍යතාවයකට හිර වෙනවා. අපි ඊට පස්සේ අපි පෝෂණය වෙනවා. අපි නිවන් දැක්ක අපි සෝතාපන්න වුණා කියලා. ඒ සිතුවිල්ල තමයි පෝෂණය වෙනවා. බාහිර ගණන් ගන්න නැතුව ඒක අර මාන්නයක් කියන්නේ. ඒක තමයි අදුක්කම සුඛ කියලා කියන්නේ. දැන් ගොඩාක් පිරිස හිර වෙලා ඉන්නේ මේ අදුක්කම සුඛ ස්වභාවයට. ඒ කියන්නේ මේ හරියාකාරය මේ භාගතුන් වහන්සේ පෙන්නපු මේ සතර සතිපට්ඨානය තුල ගනුදෙනු නොවීම. භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානය පෙන්නුවේ ඒකේ කවදාවත් වරදින්න තැනක් නැති නිසා. ඒකයි ඒ එකම මඟ. ඒක වරදින්න නැති එකම මඟ කියලා කිව්වේ. අනිත්‍යව වැරදි ගිහිල්ලා තව මඟවල් ඇති. හැබැයි මේක වරදින්න නැතුව කිසිම ප්‍රශ්නයක් නොවේ. සමන්ට මේ සසර ගනුදෙනුවෙන් මේ රාග දේශ මොහ දුරු කරන්න පුළුවන් එකම මඟ, නොවරදින මඟ විදිහට භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානය අනුගමන වදාළා. එහෙමනම් සතර සතිපට්ඨානය තුලට ගනුදෙනු වෙන්න මුලින්ම අපි කරන්න ඕන පින්නතුනේ අපේ මේ හිත හැදෙන විදිහ මුලින්ම අපි අඳුනා ගන්න ඕනේ. ඇහැ තුලින් කොහොමද දැන ගැනීමක් සැකසෙන්නේ? නාසය තුලින් කොහොමද දැන ගැනීමක් සැකසෙන්නේ? අපිට දිව තුලින් කොහොමද දැන ගැනීමක් සැකසෙන්නේ? මේ පොට්ටබ්බය තුලින් ස්පර්ශය තුලින් කොහොමද දැන ගැනීමක් සැකසෙන්නේ? මෙන්න මේ පංච ඉන්ද්‍රියන් තුලම වෙන ගනුදෙනුව දැන ගැනීමක් බවට සැකසෙන තැන තමයි පින්නතුනේ මම ඉපදෙන්නේ.
මේ මම ජීවත් වෙනවා ඉන්නවා වගේ දැනීම තියෙන්නේ. මේක දැනීමක්. ඒකයි නිර්වින්දනය කරපුවාම අපිට එතන කිසිම දෙයක් දැනීමක් නැහැ. පංච උපාදානස්කන්ධයේ එතන දුර වෙලා. අන්න එතන දුක දුර වෙලා. පංච උපාදානස්කන්ධය නැමැති දුකෙන් නිදහස් වෙලා නිර්වින්දනය කරපුවාම බලන්න සම්මුතියට හරිය හොඳ උපමාවක් විදිහට සම්වහන්ස පෙන්වනවා ඒ කාලේ ඉඳන්ම. ඒ කියන්නේ දැන් අපි අම්මා කෙනෙක්ගේ මොනවා හරි සිසේරියම් සැත්කමක් මොනවා හරි සැත්කමක් තියෙනවා නම් අම්මලාව නිර්වින්දනය කරපුවම අම්මලාට දැනෙන්නේ නැහැ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ දුක තුලින් නිදහස් වෙලා. ඒක සදාහටම නිදහස් වෙලා නෙවෙයිනේ. ඒ දැනෙන්නේ නැති නිසා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ දැනීම දැන ගැනීමක් බවට පත් වෙන තැන හටගන්නේ දුකක්මයි. ඒ පංච උපාදානස්කන්ධය. අන්නේ භාගතුන් වහන්සේ පෙන්නපු තැන නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. වෙන ගැහුවක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත නැතුව කයක් ගනුදෙනු වෙන එකම තැන එකම ස්වභාවය නිරෝධ සමාපත්තිය. ඒකට යන්න පුළුවන් නොවරදින එකම මගයි තියෙන්නේ. ඒක සතර සතිපට්ඨාන අවබෝධය. ඒ සතර සතිපට්ඨාන අවබෝධයෙන් තමයි සක්කාය දෘෂ්ටියේ විෂය ආකාරයම අපි තුලින් දුර වෙන්නේ. එතකොට සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය නොදන්නාකම. ඊට පස්සේ ඒක චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට පටිච්චසමුපාදයේ මේ සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? අවිද්‍යාව. ඒ සක්කාය දෘෂ්ටිය නිසායි පින්නතුනේ අපි මේ කතා කරන්නේ. ඇයි අපිට බාහිර දෙයක් වගේ දැනෙනවා. බාහිර තියෙන නිසා ඒක තමයි සසර යන චක්‍රය. එය ඇති කල්ලි මේ වෙනවා. එය ඉපදෙනකොට තමන්ම ඉපදිලා මමත්වයේ ඉපදිලා. විමර්ශ උපද්දායි නම් උපද්දති. මේක තමයි පටිච්චසමුපාදයේ අනුලෝම පටිලෝම අපේ සසර යන චක්‍රය. භගතුන් වහන්සේ මේක හරියට පැහැදිලිව පෙන්නලා තියෙනවා. මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරා. ඊට පස්සේ පටිච්චසමුපාදය දේශනා කරා. ඒකත් තේරෙන්නේ නැති නිසා ප ဋ ාණය මේ ආරම්මන පත්‍යක් කොටස් 24කින් සැකසෙන විදිහ බෙදලා කරලා පෙන්නලා අනු කොටස් දහස් ගානකට බෙදලා පෙන්නවා. දැන් අපිට ආරම්මන පත්‍යක් වෙනවා දානයක් වෙනවා. හැබැයි ඒක අලෝභ ආදේශ අමෝහ මත ගණන්දුණු කරේ නැත්තම් ඒක අපි මොකද වෙන්නේ? ලෝභ දේශ මොහ මත තමයි ගොඩක් අය ගණන්දුණු කරන්නේ 100%. එතකොට ආරම්මන පත්‍ය කුසල් සිතක්. කුසල ආරම්මන පත්‍ය. හැබැයි ඊට පස්සේ ඒ ආරම්මන පත්‍ය ඒ චේතනාව කුසල් වලට ගනුදෙනු වුණාට ඊට පස්සේ ගනුදෙනු කරන සියලුම ආරම්මන පත්‍යයේ පස්සේ ගනුදෙනු කරන සියලුම සිත් පරම්පරාව අකුසල් විදිහට ගනුදෙනු වෙනවා. ඒක තමයි ප ဋ ාණයෙන් කියන්නේ. මේක අපි අඳුන ගන්න ඕනේ. අපි මේ අභිධර්මය කියන්නේ අපි පින්නතුනේ මේ ලොකු එහෙම මේ අයින් කරන එකක් නෙවෙයි. මේ අභිධර්මය කියන්නේ මේ අපේ කයේ පවතින ස්වභාවය. මේ Taman ජීවත් වෙනවා ඉන්නවා වගේ දැනෙන ස්වභාවය තමයි අභිධර්මයෙන් බෙදලා කරලා පෙන්නලා තියෙන්නේ. චිත්ත වීති වලින් හැමතැනම. එහෙමනම් සක්කාය දෘෂ්ටිය තියෙනවා පින්නතුනේ විශේෂ ආකාරයක්. ඒක තුල තමයි අපි සසර යන චක්‍රය ගනුදෙනු වෙන්නේ. සසර යන චක්‍රය නිර්මාණය වෙන්නේ. එහෙමනම් අපි මුලින්ම අපේ පින්නතුන් අඳුනා ගන්න ඕනේ මුලින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ පංච උපාදානස්කන්ධයේ දුක. එතනින් ඥානයක් පිහිටන්නේ. දුක්ඛේ ඥානය පිහිටනවා. දුක අවබෝධ කරගත්තාම පිහිටන්නේ ඥානයක්. අන්න තමන්ගේ පංච ඉන්ද්‍රියන් තුල වේගයක් තුල එකින් එක මාරු වෙවි වේගයක් තුල සිදුවෙන ස්වභාවය මත තමන් ජීවත් වෙනවා ඉන්නවා වගේ දැනෙනවා. මට මගේ මම කියලා ස්වභාවයක් දැනෙනවා. ඒක සබාධාමී ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ දැනෙන ස්වභාවය තුල ගනුදෙනු වෙන කෙනා අවිද්‍යාව පත්‍ය සංකාරමයි. අන්න පංච උපාදානස්කන්ධේ නොදන්නාකම තමයි අවිද්‍යාව විදිහට භාගතුන් වහන්සේ පෙන්වන්නේ. එහෙමනම් මෙන්න මෙතනදී මේ පංච උපාදානස්කන්ධය අඳුනාගත්තාම ඊට පස්සේ මොකද්ද අපේ දුර වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධයේ දුක. ඊට පස්සේ දුක හට ගැනීම සිතුවිල්ලමයි. එහෙමනම් දුක නැති කිරීම අන්න සතර සතිපට්ඨාන. එහෙමනම් ඒක නොරවදින වරදින් නැති එකම මඟ සතර සතිපට්ඨාන. එතකොට මේ සතර සතිපට්ඨානය කියන්නේ මේ හිත ගනුදෙනු වෙනකොට කය වෙනස් වෙනවා. හිතත් එක්ක කය වෙනස් වෙනවා. ඒක තමයි රාග දේශ මොහ කියලා ගනුදෙනු. මේක ලිංගිකත්වයක් දක්වා ගනුදෙනු වෙනවා. හිත අනුව කය වෙනස් වෙන එකට අපි හරි කැමතියි. හිත අනුව මේ කය වෙනස් වෙන එකට අපි හරිය කැමතියි. එතකොට හිත අනුව කය වෙනස් වෙන ස්වභාවය අපිට තුන් ආකාරයකට ගනුදෙනු වෙනවා. කොහොමද අපි හිත අනුව කය වෙන කායානුපස්සනාවේ තුන් ආකාරයකට ගනුදෙනු වෙනවා. කොහොමද කායානුපස්සනාවේ තුන් ආකාරයකට ගනුදෙනු වෙන්නේ? අපි එතකොට කායානුපස්සනාවට බලපායව මොකද්ද? සිතක් හට ගැනීම පංච උපාදානස්කන්ධයමයි. ඒක තමයි පංච උපාදානස්කන්ධයේ දුක කියලා කියන්නේ. අනේ දුක අඳුනගත්තට පස්සේ සතර සතිපට්ඨානයට එන විදිහ මේ කියන්නේ.
භාගතුන් වහන්සේ මේක හැදිලිව පෙන්නලා තියෙනවා. අපි දක්ෂ වෙන්න ඕන පින්වතුනි මේ තැන් හරියට අල්ලගන්න. ස්වාමීන් වහන්සේ වගේ සර්පයාගේ ඔළුවෙන් අල්ලගන්න. පළවෙනි බුද්ධ වචනයෙන් අල්ලගන්න. කවදාවත් වරදින්නේ නැහැ. ඒකයි කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ මෙතන. ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නිසා. ස්වාමීන් වහන්සේගේ පුජ්‍යල භාවයෙන් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ මේ සෝතාපන්න මාර්ගය පෙන්නනක් වෙනවා. සෝතාපන්න මාර්ග හිතඵල හිත දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක් විතරයි. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පස්සේ භාගතුන් වහන්සේ පෙන්වලා තියෙන්නේ 84000 කෙනෙකුට වැරදුන තැන් පටිච්චසමුපාදයට එම් කරලා මේ චතුරාර්ය සත්‍යය පවතින එකම සත්‍යයට ඒගොල්ලෝ මාර්ගය පෙන්වලා තිනවා. ඒ වැරදුන තැන් තමයි ගොඩක් අය කතා කරන්නේ. ඒවා දෙයක් කරගෙන. ඒක වැඩක් නෑ. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කතා කරන්නේ. එතනයි කල්යාණ මිත්‍රයා ඉන්නේ. මෙන්න මේ ස්වභාවය මේ චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව අපි හඳුනා ගන්න ඕනේ. එහෙමනම් දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ දුක පංච උපාදානස්කන්ධය කියලා තමන් අවබෝධ කරගත්තාම මේ තමන්ගේ මමත්වයේ සැකසෙන සතර සතිපට්ඨාන අවබෝධයට පිටපස්සේ එන්නේ. එතකොට දුක පංච උපාදානස්කන්ධය දුක හට ගැනීම සිතුවිල්ලම කියලා අවබෝධ වෙනවා. අන්න දුක නැති කරනවා. දුක නැති කරන්නේ සතර සතිපට්ඨානය ඔටෝ තමන්ගේ කයේ පවතින ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කයේ මමත්වයේ උපදින තැනට ඔටෝ සිහිය පවතිනවා. අනේ සිහිය හතර ආකාරයකට මුලින්ම අපිට ප්‍රායෝගික වෙන්න බෙදලා බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට කියනවා සතර ආකාරයකට සිහියෙන් ඉන්න. සතර සතිපට්ඨානය කියලා. මෙන්න මේ සතර සතිපට්ඨානය අපි කොහොමද හඳුනා ගන්න පින්නතුනේ? හිත සැකසෙන්නේ කොහොමද දැන්? පංච උපාදානස්කන්ධයෙන්. ඒක දුකක්මයි. හිත සැකසෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය. හිතක් සැකසෙන්න බලපාන්නේ ඇසයි කනයි නාසයයි දිවයි කයයි. ඒ පහ තුලින් එන අරමුණක්ම තමයි සිත කියන්නේ මේ දැන ගැනීම. ඒ දැන ගැනීම සැකසෙනකොට මේක පෙරපසු නොවේ. අපිට මේ මනසේ තියෙන හැකියාව තමයි පහුණ එකක් අනාගතයට එකක් ගනුදෙනු කරනවා. ඒක කෙලෙස්මයි. ඒක කෙලෙස්මයි. එතකොට මෙන්න මේ ස්වභාවය භාගතුන් වහන්සේ අවබෝධ කරගෙන පස්සක මහණුන්ට රැයක් එළි වෙනකම් පහදලා දෙනවා. ඒක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. මේකදී අනිවාර්යයෙන්ම අපේ පින්නතුන් ස්වාමීන් වහන්සේගේ දේශනාව අහනවා නම් පෙර නොයසු විරෝධාම තමන්ට අවබෝධ කරගන්න ඕන නම් තමන්ගේ අන්ත දෙක මුලින්ම අතාරින්න ඕන. එකක් තමයි අත්ත කියලා මතාණු යෝගය. තමන් සිල්ලුතෝල සිර වෙලා තමන් දෙයක් කරගෙන තමන්ගේ සීලය අන් අයත් එක්ක ගනුදෙනු කර මම සිල්වත් කියලා ඒ වගේ ඉන්නවා නම් ඒක අත්ත කියලා මතාණු යෝගය. ඒක අනිවාර්යෙන් අතාරින්න ඕන. සිල්ලුතෝල සමාදන් වුණාට නිවන් දකින්නේ නැහැ. සීලය කියන්නේ බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් පංච උපාදානස්කන්ධයේ අවබෝධයෙන් රැකෙන එක. එතන තියෙන උපසම්පදා භික්ෂුව එතන ඉන්නේ කෝටියක් සංවර සීලය. ඒක ස්වාමීන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ අත්ත කියලා මතන අනික එක කාමසුකල්පානුයෝගය. කාමසුකල්පානුයෝගය කියන්නේ අපේ මේ පංචේන්ද්‍රයන් තුලින් එන අරමුණට අපි රැවටිලා මමත්වයට එක්ක මේ සක්කාය දෘෂ්ටිය විෂයාකාරය තුලම රැවටිලා අපි ඒක පිනවන්න try කරනවා. හෙට තියෙන එකට අද ප්ලෑන් කරනවා. යන විදිය කොහොමද යන්නේ රැයට කෑම කනවා නම් මොනවද මෙනු එක ඒ ඔක්කොම පිරිසුදුතාවය බ්‍රෑන්ඩ් නේම් එක ඔක්කොම හොයනවා. ඒක තමයි අපේ අත්ත කියලා මත කාමසුකල්යාණය. මෙන්න මේ අන්ත දෙක මත ඇරුණාම ඒ මොහොතට ගනුදෙනු කරනවා. අනේ පංච උපාදානස්කන්ධය තුල තමාව සැකසෙන තැන අවබෝධ කරගෙනමයි ඒ ගනුදෙනු වෙන්නේ. ඒක අපි අමුණ ගන්නවා. එතකොට පින්වතුනේ මෙන්න මෙතනදී හිත අනුව මේ කය වෙනස් වෙනවා. හිත අනුව මේ කය වෙනස් වෙන එක කායන කායानुපස්සී විරති. ඒක කයේ වෙන ක්‍රියාවලියක් විදිහට සිහියෙන් ඉන්න කියනවා. ඒක මොකේද? මේ කය තුල වෙන ගනුදෙනුවක්. එතකොට තමන් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිබිම්බය දකිනවා වගේ මේ කායානුපස්සනාව කියන්නේ තමාගේ මේ කයේ වෙන ක්‍රියාවලියට නිරන්තරයෙන්ම සිහියෙන් ඉන්නවා. පිට කෙනෙක් දිහා දකිනවා වගේ තමන්ගේම මේ සතරාකාරයකට දැක්මක් සැකසෙනවා. අන්න මේ සිතුවිලිත් එක්ක මේ කයේ ගනුදෙනු වෙන ස්වභාවය. ඒක තමයි නිවැරදිව අපේ මේ කෙලෙස් දුරු කරලා මේ සසරින් මිදෙන සෝතාපන්න වෙන තැන. මෙන්න මෙතන කයේ මේ වෙන ක්‍රියාවලිය ඒ කියන්නේ හිතක් ගනුදෙනු වෙනකොට සිතුවිල්ලක් තුළ මේ කය වෙනස් වෙන්න ගන්නවා. මේ හදවත වේගෙන් ගහලා අඩුවට මෙවා වෙලා හරි ගන්න. එතකොට මෙතනදී රාගයක්, දේශයක්, මෝහයක්මයි ගනුදෙනු වෙන්නේ. මේකේ මේ සිත ගනුදෙනු වෙනකොට ඒ හිතානුව කය වෙනස් වෙනකොට මෙන්න මෙතන කෙලෙස් ගනුදෙනු වෙනවා පින්වතුනි. මේ කෙලෙස් ගනුදෙනුව කියන්නේ මොකද්ද? එක්කෝ අපි මේකට ඇලෙනවා, මේ සිතුවිල්ලට ඇලෙනවා, එක්කෝ ගැටෙනවා.
ඒ ගැටෙන ස්වභාවය මතත් මේ කය වෙනස් වෙනවා. ඇලෙන ස්වභාවය මතත් මේ කය වෙනස් වෙනවා. එහෙම නැත්නම් මෝහය අදුක්කම සුඛ ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒකට මෝහයෙන් ගණන් ගන්නවා. එතකොට මේ ඇලෙනවා කියන්නේ මොකද්ද? කැමැත්ත, රාගය. ගැටෙනවා කියන්නේ මොකද්ද? දේශය කියන්නේ මෝහය, රාග, දේශය. ගැටෙනවා කියන්නේ දේශය. එතකොට ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති අදුක්කම සුඛ ස්වභාවය කියන්නේ මෝහය. මෙන්න මේ තුන තමයි පින්නතුනේ මේ සිතුවිල්ලක් දැනීමක් දැන ගැනීමක් බවට පත් වෙනකොට මෙන්න මේ රාග, දේශ, මෝහ තුනම මෙතන ගනුදෙනු වෙනවා. මේ තුනෙන් එකක් නෙවෙයි. එකක් ඉස්මතු වෙනවා. මේ තුනෙන් එකක් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ ගැටෙන්නේ ඇලෙන නිසා. ඕගොල්ලන්ට ගැටෙන්න දෙයක් නැන්නේ ඒකට ඇලෙන්නේ. ප්‍රායෝගිකව ගන්න ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව අවබෝධයෙන් දේශනා කරන්නේ. ඒ කියන්නේ ගැටෙන්නේ ඇයි? ඇලෙන නිසා. දැන් ඕගොල්ලෝ ගැටෙන්න යන්නේ නැහනේ අල්ලපු ගෙදර නෝනත් එක්ක. මොන දේ කරත්. නෝනා ඇඳුම් නැතුව දැඟලුවත් කොහෙ ගියාත් ගස් උඩ නැග්ගත් ඒකට ගැටෙන්නේ නැහනේ. ඇයි ඒකට ඇලිලා නැහැ. හැබැයි ඉතින් ගැටෙනවා මොනවා හරි සම්බන්ධයක් අහරම තිබුණා නම් කැමැත්තක් තිබුණා නම් ඒකටත් ගැටෙන්න පුළුවන්. ඒවා උඩ නගින්නේ එහෙම කරන්න එපා. ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඔයාවම හැසිරෙන්න එපා කියලා ගැටෙන්න පුළුවන්. ඇයි කැමැත්ත උපදිපු නිසායි ගැටෙන්නේ. ඒ රාගය තිබුණ නිසා එතන දේශය ඉන්නේ. තමාගේ ජීවිතයෙන් දැන් ගලපන්නකො. තමන්ගේ චරිතයට ගලපන්නකො මේ ස්වාමීන් වහන්සේ පෙන්වන තැන. ධාම කියන්නේ පිටපොරවත් තියෙන එකක් නෙවෙයි අපේ තුලම තියෙන එකක්. අන්න එතන ගැටෙනවා. එහෙනම් තමන්ගේ නෝනට ගැටෙන්නේ ඇයි? එතන රාගය කැමැත්ත තියෙන නිසා. කැමැත්ත තියෙන නිසායි ගැටෙන්නේ. එතකොට මේ ඇලීමයි ගැටීමයි දෙකම නැතුව ඕන මෝහය තුල ඉන්න පුළුවන් අදුක්කම සුඛ ස්වභාවය. ඕන දෙයක් කරගන්න අපිට අදාළ නැහැ. මට දැනුවා. මම අරන් යන්නෙත් නැහැ. මම කියලා ආවෙත් නැහැ. අපි නෙවෙයි ඉතින් සසර ගනුදෙනුවක් මේ අපේ වෙන්නේ. දහම කියන්නේ ඒක නෙවෙයි ඈ. ඊට පස්සේ මොකද කියන්නේ? අතෑරලා දාලා තමන් නිවන් දකින්න කියලා එහෙම ඉන්නවා. ඒකත් මාර්ගය වැරදි. ඒකත් මෝහය. දැන් තේරුණාද? කාය අනුපස්සනාවේදී ගනුදෙනු වෙන ස්වභාවය වෙන්න මේ හිතානුව මේ කය වෙනස් වෙනවා. ඒ කය වෙනස් වෙනකොට රාග, දේශ, මෝහ හරියට උදේ තේ එක හදාගත්තා වගේ. කිරි පිටි ටිකක් දාලා, ආට වතුර ටිකක් දාලා, සීනි ටිකක් දාලා දිය කරපුවාම මොකද වෙන්නේ? ඒක තේ එකක්. හැබැයි බොනකොට මේ උපමාවකින් කියන්නේ. බොනකොට ඒක දිවට සාන්දි ටිකයි එක්ක පැණි රස ගතිය වැඩි, එක්ක කහට රස ගතිය වැඩි, එක්ක කිරි රස ගතිය වැඩි. මේ තුනෙන් එකක් වැඩිපුර ඉස්මතු වෙනවා. ඒ වගේ තමයි පින්නතුනි මේ පංච ඉන්ද්‍රියන් තුලින් පංච උපාදානස්කන්ධය තුල එක්ක ඇහැට උපාදානයක් වුණොත් මොකද වෙන්නේ? ඇහැ තුල තමන්ගේ දැන ගැනීමක් සැකසෙනකොට ඒ දැනගත්තේ මම කියලා ඔටෝම් පිහිටනවා. අන්න තමයි ඒක උපාදාන වෙනවා කියන්නේ. ඒ මම කියලා පිහිටනකොටම නෝනා දකින්නකොටම තමන් ඉපදිලා. අන්න ඒකට එක්කෝ ඇලෙනවා, ගැටෙනවා, එක්කෝ අදුක්කම සුඛ මෝහය තුල ගන්න. එක්කෝ ඒකට රාගයක්, කැමැත්තක් ඇති වෙනවා. එක්කෝ දේශයක්, එක්කෝ අකමැත්තක් සැකසෙනවා. එහෙම නැත්නම් අදුක්කම සුඛ මෝහයක් සැකසෙනවා. හැබැයි මේ ඔක්කොටම කලින් සැකසෙන්නේ කැමැත්ත. ඒක තමයි බුදුහාමුදුරෝ අපිට මේ පටිච්චසමුපාදයේ මෙතන සසර යන චක්‍රයේ මේක වේදනාව. කැමැත්ත නැතුව අකමැත්තක් සැකසෙන්නේ නැහැ. කැමැති නිසා යාට මේ දේශයක් එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න මේ කියන තැන සිවුම් තැන. මේක අඳුරගත්තොත් තමන්ගේ ජීවිතේ තමන් ගලපගත්තොත් අනිවාර්යයෙන්ම සෝතාපන්න මාර්ගෙට එන්නේ. සතර අතිපට්ඨාන අවබෝධයට එනවමයි. ඔය පොතක බෙදලා ගිහලා මිනිස්සු හිර වෙලා තියෙන්නේ. මේක ප්‍රායෝගිකව අත්විඳින එක. මේක එක චිත්තක්ෂණය වෙන සිදුවීමක්. එක සිතක මේ සියලුම ගනුදෙනු වෙලා ඉවරයි. චිත්තක්ෂණ 17ක් යනකොට පටිච්චසමුපාද සසර යන චක්‍රයේ ඔක්කොම ගනුදෙනු වෙලා ඉවරයි. චතුරාර්ය සත්‍ය ධර්මයක් ඉවරයි. ඒ ඔක්කොම ගනුදෙනු වෙලා තමන් ඉපදිලා අවිද්‍යාවත් තුලින් මේකයි අවිද්‍යාව පත්‍ය සංකාර කියන්නේ. එහෙමනම් මෙන්න මෙතනදී මේ ස්වභාවය සෑම මොහොතකම හිතක් සැකසෙනකොට එක්ක අපි තුල රාග, දේශ, මොහ කියන තුන් සංයෝජනම ගනුදෙනු වෙලා මේ සිතේ ගනුදෙනු වෙන්නේ. අන්නේ තුන් සංයෝජන තුල ගනුදෙනු වෙනකොට මෙන්න මේ කෙනෙක් ඉන්නවා ඒ මම වගේ දැනෙනවා. ඒක දෘෂ්ටියක්. මේක ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මේක නෑ කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් ඒක අන්තයක්. කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒක අන්තයක්. මේක පණවන්න බෑ. පිළිටන්න බෑ. අන්න බුදුහාමුදුරුවෝ දෙන්නකො මජ්ජේ සූත්‍රයේ මැදුම් පිළිවෙත. තවරෙන්නේ නැතුව මෙතන ගනුදෙනු වෙන්නේ මේ අවබෝධයෙන්. නාමයේ කාන්තයක්, රූපේ කාන්තයක්, විඥානයේ නැද ඒකට තවරෙන්නේ නැති පුරුෂය. කෙනා මහා පුරුෂය.
ඒකට කාන්තාවක් පිළිමින් බදාලා නැහැ. ඒ සෝතාපන්න ආර්යවරයෙක් පිළිමින් වෙන්නේ. එහෙමනම් මෙන්න මෙතන හඳුනා ගන්න ඕනේ. අපේ පින්නතුන් වෙන්න ඕන මෙතන. මේක තමයි සක්කාය දෘෂ්ටියේ විසි ආකාරය. සෝමනස එතන පෙන්නන්නේ. එහෙමනම් කායානුපස්සනාවේ සක්කාය දෘෂ්ටියේ විසි ආකාරයක් වෙනවා. වේදනානුපස්සනාවේ සක්කාය දෘෂ්ටියේ විසි ආකාරයක් වෙනවා. මේ චිත්තානුපස්සනාව තුල සක්කාය දෘෂ්ටියේ විසි ආකාරයෙන් ගන්න වෙනවා. ධම්මානුපස්සනාවේ විතරයි පින්නතුනේ සක්කාය දෘෂ්ටියෙන් මිදලා ගන්න වෙන්නේ. දස සංයෝජනම මිදෙන්නට. එහෙමනම් මේ කායානුපස්සනාව කියන්නේ සිතක් සැකසෙන විදිහ දන්නවා මේ පංච උපාදානස්කන්ධයමයි. ඒක තමයි දුකක්මයි. අන්න දුක හට ගැනීම කියන්නේ සිතුවිල්ලමයි. අන්න මේක අවබෝධ කරන්න බුදුහාමුදුරුවෝ වරදින්න නැතුව එකම මගයි තියෙන්නේ. කිසිම හේතුවක් මත වරදින්නේ නැහැ. මේක අවබෝධයෙන් මේක සාන්දිටිකෝපනයික දහමක්. අන්න වරදින්න නැති ඒකායන මග්ගෝ සතර සතිපට්ඨානයි. ඒ කියන්නේ දැන් හිතක් සැකසෙන එක දන්නවා. ඒක පංචේන්ද්‍රයන් තුලින්මයි දැනගෙන වෙන්නේ. ඒ හිත සැකසෙන ස්වභාවය මත ඒ හිත දැනීම දැන ගැනීමක් බවට පත් වෙන තැනයි මේ මම ඉපදිලා තියෙන්නේ. සෑම මොහොතකම මේ මමත්වය ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඒක තමයි ස්කන්ධේ උදය වැය දකින්නවා කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේකයි අපිට දකින්න. ස්කන්ධයේ උදය වැයයි අපිට අවබෝධ කරගන්න. ඒක හට ගන්න තැනමයි නිරුද්ධ වෙන්නේ. මේ හට ගන්න තැනම නිරුද්ධ වෙන ස්වභාවය දැක ගන්න බුදුහාමුදුරුවෝ වරදින් නැති එකම මගක් තියෙනවා. ඒක තමයි සතර සතිපට්ඨානය. අන්න එහෙමනම් කායේන කායානුපස්සී විහෙරති. ඒ කය අනුව බලමින් වාසය කරන්න කියලා කියනවා. එහෙමනම් සෑම සිතකටම මේ කය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ රාග දේශ මොහ මත. ඒ වෙනස් වීම තුල ගනුදෙනු වෙන්නේ රාග දේශ මොහ මත. ඒ රාග දේශ මොහ මත ගනුදෙනු වෙනකොට අපිට අපව මානසිකාරයට වැටිලා මනෝ කර්ම වචී කර්ම කාය කර්ම සිදු වෙනවා. මානසිකාරය වෙනවා, කටින් කතා කරනවා, කාය ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා මනෝ කර්ම වචී කර්ම කාය කර්ම. ඒක සිදු වෙන්නම මේ රාග දේශ මොහ මත ගනුදෙනු වෙන නිසා. එහෙමනම් මේ රාගයක්, දේශයක්, මෝහයක් කියන්නේ මේ සිතක් සැකසෙනකොටම මේ දැනීමක් සැකසෙනකොටම පංච ඉන්ද්‍රියන් තුළින් පංච උපාදානස්කන්ධය සැකසෙනකොටම දැන ගැනීමක් බවට පත් වෙනවා ශරණයක් තුළ. ඒ දැන ගැනීම සැකසෙනවා කියන්නේ තමන්ගේ කෙලෙස් ස්වභාවයමයි. එතන ගන්නනේ. ඒ දැන ගැනීම තුළ අපි මොකද වෙන්නේ? එක්කෝ අපි ඇලෙනවා. මුලින්ම ඇලෙන එක වෙනවමයි හැමෝම. ඇලුනට පස්සේ එක්කෝ ගැටෙනවා. එක්කෝ ගැටෙන්නේ නැතුව මෝහයට ගන්නවා. ඒක ඇලෙන එකට කියනවා රාගය, ගැටෙන එකට කියනවා දේශය. එතකොට මේ දෙකමත් නැතුව මෝහයක් තුල ඉන්නවා නම් අදුක්කම සුඛ ගණන් ගන්න නැති ස්වභාවයක්. මෙන්න මේ තුනම දෘෂ්ටියක්. මේ තුනම සසර යනවා. මේ තුනේම සැකස්ම අඳුනා ගන්න. මේ රාග, දේශ, මෝහ තුනේම සැකසෙන තැන අවබෝධ කරගන්න. මේ සසර යන චක්‍රයෙන් මුදවන්න. අන පටිච්ච සමුපාදයේ අවිද්‍යාවෙන් මිදෙන්න. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය හරියටම මිදෙන්න. මෙන්න භාගතුන් වහන්සේ පෙන්නනවා මෙතනදී සතර සතිපට්ඨානය. හතර ආකාරයකට සිහියෙන් ඉඳලා මේ හතර ආකාරයේ සිහියෙන් ඉන්න එක ඔටෝ පවතින ස්වභාවයක් තියෙනවා. අන්න සෝතාපන්න. එයාට උපරිම අවුරුදු 7යි භව ගමන ගියත් 8 වෙනි භවයක් ලැබෙන්නේ. ඒක සසරේ තමන්ගේ කරපු පින්පව් මත තමයි මේ අවබෝධය වෙන්නේ. ඒකයි දාණය පළවෙනි තැන. දන් දෙන්න නැතුව පින්නුතුන්ට කවදාවත් මේ තැනට පළවෙනි වෙන්න බෑ. දාන සීල භාවනා තමාගේ නිදින්න තැන. එහෙමනම් මෙන්න මේ සක්කාය දෘෂ්ටිය විෂයාකාරයේ සිදු වෙන මෙන්න මෙහෙමයි. මේ කායානුපස්සනාව තුළ, වේදනානුපස්සනාව තුළ, මේ චිත්තානුපස්සනාව තුළ සක්කාය දෘෂ්ටිය විෂයාකාරයෙන් ගන්නවා. එහෙමනම් කායානුපස්සනාව කියන්නේ මේ මෙතනදී භාගතුන් වහන්සේ කියන්නේ හිතානුව මේ කය වෙනස් වෙන එක. කය වෙන ක්‍රියාවලියක් විදිහට සිහියෙන් ඉන්න. ඒ සිහියෙන් ඉන්නකොට තමන්ගේ රාග දේශ මොහ වලට පවතින තැනක් නැහැ. අන්න තමන්ගෙන් මිදෙනකොට රාග දේශ මොහ දුර වෙනවා. කායන පස්සේ දෙකට කියනවා වේදනාව අනුව මේ කය වෙනස් වෙනවා. වේදනාව කියන්නේම අරමුණමයි. ඒකයි පංච උපාදානස්කන්ධයේ දුකම කියන්නේ. ඒක වේදනා එතනින් තමයි පහදලා දෙන්නේ. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාරය තමයි. වේදනාව සැකසෙනවා පංච ඉන්ද්‍රියන් තුළම. ඒක සංඥාවක් විදිහට ගන්න වෙනවා. චේතනාව පහළ වෙනවා. අන්න පංච උපාදානස්කන්ධය තුළ අපි දුකම හට ගන්නවා. පංච උපාදානස්කන්ධය තුළ තමයි චේතනාව පහළ වෙන්නේ. ඒ චේතනාව පහළ වෙනකොට ඒක මට පහළ වුණේ මම කියලා තමයි ගන්න වෙන්නේ. ඒ චේතනාව පහළ වුණොත් භාගතුන් වහන්සේ කියනවා
චේතනා හම්බෙච්ච වේකමංග දාන මේක සසරේ පවතින එකම සත්‍යය. චේතනාව මත කර්මය රැස් වෙනවා. ඒ කර්මය පුණ්‍ය පාප පහිනස්ස එක්ක පින තමන් එක්ක ගැටෙනවා නම් ඒක පවක්. ගැටෙන්නේ නැත්තම් ඒ කියන්නේ අලෝභ ආදී සමෝහ මත ගනුදෙනු වෙනවා කියන්නේ කිසිම සතර සතිපට්ඨාන අවබෝධයෙන් විතරයි ඒක ගනුදෙනු වෙන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට කොහොමත් ලෝභ දේශ මොහොම තමයි. ඒකයි අශෝක අධිරාජ්‍යයට වැරදුනේ. 84000ක් විතර විහාරහදලා තිඹුරෙක් නේ. කොහෙටද වැදුනේ? සතර අපායට. සතර අපායෙන් නිදහස් වෙන්නේ ඒකායන මග්ගෝ සතර සතිපට්ඨාන අවබෝධයෙන්. සෝතාපන්න විතරයි. තිස්සෙක් ලෝකතරයි. ඒක සාමහස පැහැදිලිව පෙන්වලා තියෙනවා තිස්සෙක් ලෝකතලයේ සැකසෙන විදිහ. හිතාන්නේ. පැහැදිලිව දේශනා කළා තියෙනවා. හරිය සරලව කිසිම පාළි වචනයක් නැතුව. පින්නතුන්ගේ මේක සෑම මොහොතකම මේ චිත්තක්ෂණ 17ක් තුළ සිදුවෙන මේ ක්‍රියාවලිය තුළ තමයි පින්නතුනේ මේ වේදනා සංඥා චේතනාව පහළ වෙන්නේ. ඒ චේතනාව පහළ වුණොත් ඔයගොල්ලන්ට කර්මයක්මයි. ඒක පින වෙන්න පුළුවන්, පව වෙන්න පුළුවන්. බුදු කෙනෙක් ඇවිල්ලා මේ පිනේ හිර කරනවා, පවේ හිර කරනවත් නෙවෙයි. මේ පිනයි පවයි දෙකම සැකසෙන මේ වේදනාව අනුව ගන්න. තමයි බුදු කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ. සියලුම බුදුවරු බුදු වෙන පටිච්චසමුප්පාද අවබෝධයෙන් සියලුම බුදුවරු දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ සසර යන චක්‍ර පටිච්චසමුපාදය පට්ටාගෙන. එතනින් පස්සේ වවුකම මේ ලෞකික පැත්තට ලෞකික භෝගයට මේ සතර සතිපට්ඨාන අවබෝධයට එන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයට එන්න වරදින මාර්ග ටික දෙන්නේ වරදිච්ච තැන් ටික පෙන්නලා තියෙනවා. ඒවා හරිය කියලා හිතාගෙන දැන් ඒවා තුල කටපාඩම් කරලා මේ හැමෝම ගනුදෙනු කරලා නිවන් දැකි කියලා හිතන් ඉන්නවා සීලෙක ඉර වෙලා. මුතේක සමාදන් වෙලා. එහෙම තත්ත්වෙන්නේ. නිර්වාණය අවබෝධ කරගන්න නම් සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්න යහපත්ව දකින්න නැතුව සමාගයේ කයේ වෙන ක්‍රියාවලිය අඳුනාගත්තොත් විතරයි යහපත්ව දකින්න පුළුවන්. ඒකයි සම්මාගතිය පිළිගන්නේ. සම්මා සතිය, සම්මා සමාධියක් බවට පත් වෙන තමයි අරිහත්ත්වයට පිටු වෙන්නේ. කෙලෙස් කෙලෙස් නසන්න ඕනේ. සම්මා සති සමාධියේදී. කෙලෙස් ගොඩක මේ චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැතුව මේ ඇවිල්ලා පටිච්චසමුප්පාද සසර යන චක්‍රය දන්නේ නැතුව මේ අවිද්‍යාවක් තුල ඉඳගෙන මේ සම්මා සතියකට සමාධියකට එන්න බෑ. ඒක එන්න පුළුවන් කසිනියක් දිහා බලන් ඉඳලා හිත දිහා බලන් ඉඳලා නොදැනෙන සැනයකට ගිහිල්ලා ඔය ඉන්න පුළුවන් తాවකාලිකව ඉන්න පුළුවන්. ඒවා ලෞකිකයි. ඒ සම්මාදිට්ඨිය ලෞකිකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානය එකම මඟ කියන්නේ ඒකයි. එහෙමනම් හිත අනුව කය වෙනස් වෙන එක කයට බාර දෙන්න. ඒක කයට බාර දෙලා සිහියෙන් ඉන්න. එතකොට වේදනාව අනුව කය වෙනස් වෙන එක වේදනාවට බාර දෙන්න. සිහියෙන් ඉන්න. ඒ දෙකම දැනුනේ චිත්තානුපස්සනාවට. චිත්තානුපස්සනාව තුළින් පසුුණයක් ඉදිරියට එකක් එක්ක මෙතන පෙරපසු නොවි වේගයක් තුළ ගන්න දෙනවා. ඒක චිත්තානුපස්සනාවට බාර දෙන්න. අන්න මේ අවබෝධයෙන් කෙලෙස් නැසන සුදුස්සෙක් දිනුවා. අන්න කෙලෙස් නැසන දුක නැති කරපු කෙනෙක් ආවා. අන්න යා තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. අන්න එතන තමයි සෝතාපන්න වෙන්නේ. එතකොට දෙන්න මෙතනදී ගනුදෙනු වෙන්නේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි. මේ පංච ඉන්ද්‍රයන් තුලින්ම වෙන ගනුදෙනුව. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ 20 ආකාරයකට ගනුදෙනු වෙනවා. ඒක තමයි සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ පංච ඉන්ද්‍රයන් තුලින් මේන අරමුණ දැනීම දැන ගැනීමක් බවට පත් වෙනකොට මේ දෘෂ්ටි සහගත කෙනෙක් බිහි වෙනවා. එයා තමයි මමත්වය කියන්නේ දෘෂ්ටියක්. ඒක තියෙන එකක් නෙවෙයි. ඒක නැති එකකුත් නෙවෙයි. ඒක භූතයි. මේ මොහොතේ මැවෙන එක. ඒක හතර මහ භූත නිසා මැවෙන්නේ. ඒකයි හතර මහ භූතත් මෙතෙන්ට ගනුදෙනු වෙන්නේ. පංච ඉන්ද්‍රයන් තුලින් හතර මහ භූත ගනුදෙනු වෙන ස්වභාවයක් තියෙනවා. ඒක භූතයි. තියනවා නෙවෙයි. මෙන්න මෙතනදී ඇස, කන, නාසය, දිව, කය මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි මේ සක්කාය දෘෂ්ටි විෂයාකාරය කියලා කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධය තුලින් රැවටුණ කෙනා තමයි සක්කාය දෘෂ්ටි විෂයාකාරය කියලා කියන්නේ. සක්කාය දෘෂ්ටිය වෙනයි පංච උපාදානස්කන්ධය වෙනයි දෙකක් නෙවෙයි. මේවා මේ සබ්ජෙක්ට් වලට බෙදලා ගුරුවරු විදියට මේවා ඉගෙනගෙන මේවා අනාගෙන තියෙනවා. ඇයි? හිත හැදුනට පස්සේ වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාරය තුල මේවා දැනුමකට අරගෙන මේ සසර යන චක්‍රය බෙදලා කරලා සතර සතිපට්ඨානය වෙනම දාලා පටිච්චසමුපාදය වෙනම දාලා ප ဋ ාණය වෙනම කියලා හිතන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්චසමුපාදයයි ප ဋ ාණයයි දෙකම ගැබ් වෙලා තියෙනවා. පංච උපාදානස්කන්ධය කියපුවාම
සක්කාය දෘෂ්ටිය 20 ආකාරයයි. විචිකිච්ඡා සැක 16 ආකාරයයි. සීලබ්බත පරාමාසයයි 3 සංයෝජනම තියෙනවා. දස සංයෝජනම තියෙනවා. දස සංයෝජන වලින්ම මිදෙන්නේ මේ පංච උපාදානස්කන්ධය අවබෝධය. ඒක තමයි දුක විදියට බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක දුකක්මයි. සසර යන මාර්ගයක්මයි. එහෙමනම් ඇස, කන, නාසය, දිව, කය මේ පංච ඉන්ද්‍රියන් තුලින් සැකසෙනවා අපිට 20 ආකාරයක් මේ නිරන්තරයෙන්. මොන ප්‍රායෝගිකව පෙන්නනවා. මේක මමත්වයෙන් දකින්න එපා. මම ඉපදෙන තැනයි මෙතන දකින්න ඕන. සසරේ කුසලයේ තියෙන කෙනෙකුට මේ දැන් මේ සක්කාය දෘෂ්ටි 20 ආකාරය පෙන්වනකොට අවබෝධ වුණොත් එයා අනිවාර්යයෙන්ම මේ මොහොතේ සෝතාපන්න මාර්ගයේ ඒක ඵල හිත ලබනවා. මේක චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ඒ කාලේ කුසල් සංස්කාර තිබුණායට මේ පදපේලි 4 පහදනකොට භාගතුන් වහන්සේ අරියත්ව ලැබපු උතුමන් වහන්සේලා හිටියා. ඒ තරම් සසරේ කෙලෙස් දුරු කරන මාර්ගය ප්‍රායෝගික වෙවි ආපු පුරුෂා. ඒ දානය සම්පූර්ණ වෙන පුරුෂා. මේ මනුෂ්‍ය කයක් ලැබෙන්නේ අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගන්න පුළුවන් තුනේ මේ මනුෂ්‍ය ජීවිතේ පමණයි. දෙවිවරුත් බලන් ඉන්න ඒගොල්ලන්ගේ දිව්‍ය ලෝකෙට එන්නේ. දෙවිවරුන්ගේ දිව්‍ය ලෝකේ තමයි මනුෂ්‍ය ලෝකේ. අපි ඒකට යන්න try කරනවා. කොච්චර අඳ බාලයිද. ඒකලා හිතනවා බෞද්ධයෝ කියලා. බෞද්ධයෝ භවය චුට්ටක්වත් පතන්නේ නැහැ. බෞද්ධ වෙන්නේ භව නිරෝධය. ඒක හොඳට මතක තියාගන්න. බෞද්ධයෝ ඉන්නේ. එහෙමනම් මේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි මේ ගනුදෙනුවේ උපාදානයක්මයි සැකසෙන්නේ. මෙන්න මේ උපාදානය සැකසෙන එක මේ පංච උපාදානස්කන්ධය සැකසෙන්නේ සක්කාය දෘෂ්ටි 20 ආකාරය. සක්කාය දෘෂ්ටි කියන්නේ පංචේන්ද්‍රයන් වල තියෙන තව නමක්. අන්න ඒක 20 ආකාරයකට දැනෙනවා. දෘෂ්ටි ගහකට වෙනවා 20 ආකාරයක්. එහෙමනම් මෙතන පංච ඉන්ද්‍රියන් තුලින් මේ පංච උපාදානස්කන්ධය සැකසෙන්නේ සක්කාය දෘෂ්ටි 20 ආකාරය නිසා. මෙන්න මේ 20 ආකාරය සැකසෙන්නේ ඇහැ තුලින්, කන තුලින්, නාසය තුලින්, දිව තුලින්, කය තුලින්. මොන ස්වාමීන් ප්‍රායෝගිකව ඇහැ තුලින් පෙන්නනවා. දැන් මේක අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෝ වෙන්න පුළුවන්. ඒකයි ස්වාමීන් මේ තාක්ෂණයේ උදේම මේ දේශනා කරන්නේ. ඒ අම්ම අහපු නිසා. මෙන්න මේකයි සක්කාය දෘෂ්ටි 20 ආකාරය. දැන් ඇහැ තුලින් ගත්තොත් මම ඉන්න නිසා ස්වාමීන් වහන්සේ ඉන්නවා වගේ දැනෙනවා. මේ ස්ක්‍රීන් එකේ දැක්කේ. ස්ක්‍රීන් එකේ තියෙන නිසා මම ඉන්නවා වගේ දැනෙනවා. මේ සසර යන චක්‍රය උපදින විදිය. පරිසම්පාදයේ උපදින විදිය. එයා ඇති කල්ලි මේ වෙනවා. එය ඉපදිනුත් මේ ඉපදිනවා. එය ඉපදෙන්නේ නැත්නම් මේ ඉපදින්නේ නැහැ. එය ඇති වෙන්නේ නැත්නම් මේ ඇති වෙන්නේ නැහැ. මෙන්න අවබෝධය අනුලෝම පදලෝම සසර යන චක්‍රය නිදෙන විදිය. මෙන්න මේක තමයි සක්කාය දෘෂ්ටි 20 ආකාරය. මම ඉන්න නිසා මේ ස්ක්‍රීන් එකේ මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ස්වාමීන් වහන්සේ ඉන්නවා වගේ දැනෙනවා. ස්ක්‍රීන් එකේ ඉන්න නිසා ස්වාමීන් වහන්සේ මේ පුතුේ ඉන්නවා වගේ දැනෙනවා. මේක දැනීමක් නෑ, හිතීමක් නෙවෙයි දැනීමක්. අනේ දැනීම හරියටම අවබෝධ වෙන එක තමයි සතර සතිපට්ඨාන අවබෝධය 100 කියලා කියන්නේ. දැන් මේක හිතන්නව නෙවෙයි, මේක දැනෙන එක. හැබැයි දැන් ඕගොල්ලෝ මේ ගැන හිතන එකයි කරන්නේ. ඒ තාක්කල් මේක ගන්න බෑ. මේක හිතලා තමයි ගන්නත් ඕනේ. හැබැයි හිතලා තමයි තුලින් මේක අත්විඳින්න ඕනේ, දකින්න ඕනේ. එතනයි සෝතාපන්න වෙන්නේ. අන්න මම ඉන්න නිසා මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ස්වාමීන් වහන්සේ ඉන්නවා වගේ දැනෙනවා. ස්වාමීන් වහන්සේ ස්ක්‍රීන් එකේ පේන නිසා, වැටෙන නිසා ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නවා වගේ දැනෙනවා. දෙකයි. එතකොට මේ ස්ක්‍රීන් එකේ පේන නිසා මට මාන්නයක් වෙනවා. මම සිවුර හදනවා, පිරිසිදුව ඉන්න බලනවා, මේකප් කරන්න බලනවා, කීම් ගානවා, මූණ ලස්සනට ලෝකයට පෙන්වන්න හදනවා. මාන්නය. එතකොට මේ මාන්නය තුල කෙනෙක් hina වෙලා ගනුදෙනු කරනකොට, ගෞරව කරනකොට, ඒ රූපයට වශී වෙලා ගනුදෙනු කරනකොටත් අන්න මට මාන්නයක් වෙනවා. දැන් හතරයි නේද? හතරයි. දැන් මේ හතර ඇහැට වෙනවා. ඔය විදිහටම ශබ්දයටත් වෙනවා. ඔය විදිහටම ගන්ධයට වෙනවා. ඔය විදිහටම මේ දිවේ රසයට වෙනවා. ඔය විදිහටම මේ කයේ පොට්ටබ්බයටත් වෙනවා. එතකොට මේ හතර වරක් පහ කීයද? 20යි. බේල් සක්කාය දෘෂ්ටි 20ක්. මේක ප්‍රායෝගිකව අත්විඳින්නොත් තමයි සෝතාපන්න වෙන්නේ. සක්කාය දෘෂ්ටි දුරු වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝන්ගේ තියෙනවා ඊයේත් මම හිටියා, දැනුත් මම ඉන්නවා, හෙටත් මම ඉන්නවා කියන තුන් කාලයක්. අතීත, අනාගත, වර්තමාන. මේ සක්කාය දෘෂ්ටිය තුල පංච උපාදානස්කන්ධයේ මේ සැකස්ම අවබෝධ වෙනකොට සක්කාය දෘෂ්ටි 20 ආකාරය දුරු වෙනවා. දුරු වෙලා මේ සෑම මොහොතකම ස්කන්ධයේ උදේ වැය දකින්න පුළුවන් සුදුස්සෙක් බිහි වුණා. ආර්යවරයෙක් බිහි වුණා. අන්න
මෙතනදී තමන් මේ ඉන්නවා නෙමේ සෙනයක් පාසා සිත් පරම්පරාවක ගනුදෙනුවේ එකට දැනෙනවා ජීවත් වෙනවා ඉන්නවා වගේ දැනීමක් මෙතන තියෙනවා. මෙතන පුජ්‍යලයක් පනවන්න බෑ. මෙතන තුන් කාලයක් නෑ. අන්න අකාලික දහම පෙර නොයසූ විරූ දහම මතුවෙනවා. මොක තමයි පෙර නොයසූ විරූ දහම. අන්න අපිට සාන්දිටිකෝපනයික දහමක් තියෙනවා. අන්න කල්යාණ මිත්‍රයා වැඩ ඉන්නවා. අන්න භාග්‍යවතුන් වහන්සේ ඉපදුනේ කොහෙද දැන්? මේ අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉපදෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඉපදුනේ දැන් ලංකාවේද? ඉන්දියාවේද? තැනකද? අන්න පුතඥයෝ බෙදි බෙදි මොනවද එකක් කරනවා. අන්න ප්‍රඥාවන්තයෝ අන්න භාග්‍යවතුන් වහන්සේගේ උප්පත්තිය දකිනවා. අන්න භාග්‍යවතුන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරුණුවන් පෑම වෙන්න සෝතාපන්න ඵලහිත තුලයි තියෙන්නේ. සක්කාය දෘෂ්ටිය 20 ආකාරයේ දුරු වුණාමයි තියෙන්නේ. විචිකිච්ඡා සැක 16 ආකාරයේ දුරු වුණාමයි තියෙන්නේ. භූතයන් වලින් සමාදන් වෙන භූත වලින් දුරු වුණාමයි අන්න බුදුන්ගේ උපත බුදු වීම පිරුණු වීම තුනම තියෙනවා. දැන් ඒක ලංකාවේද ඉන්දියාවේද තියෙන්නේ. ඒ වගේ රැවටිලා අඳ බාල පුතඥයෝ බුදුන්ගේ උපත හොයනවා. බුදුන්ගේ උපත අදත් තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ මේ සම්මුති ගනුදෙනුව සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාම මේ දස සංයෝජනම දුරු කරලා තමයි බුදු උනේ. එතකොට ඒක තැනකද? තැනක පනවන නාම රූප පත්‍ය විඥාන කොහොල්ල ගොල්ලියට ඇලවුණු රිලවා වගේ තමන්ගේ මේ සිතුවිල්ලට දැන ගැනීමට තැවරිලා ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. අන්න බුදුහාමුදුරෝ ඉපදුනේ මෙතන. කොහෙද? බුදුහාමුදුරෝ ඉපදුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. ලෝකේ පවතින එකම සත්‍යතාවය. බුදුහාමුදුරෝ ඉපදුනේ එතන. නැත්තම් හිටියේ සිටුවත් කුමාරයානේ. එතකොටත් ඔය තිබුණු අංග ලක්ෂණ ඔක්කොම තිබුණානේ. නේද? මේ අංග ලක්ෂණ වලට කවුරුත් වැන්දේ නැහැනේ. රූපයට වැන්දේ නැහැනේ. අන්න බුදු බව ලැබුවට පස්සේ වැන්දේ. බුදු බව ලැබුවා කියන්නේ සියලුම කෙලෙස් නැසලා භාග්‍යතුන් වහන්සේගේ මේ සම්මුති කයෙන් භාග්‍යතුන් වහන්සේ මිදුණා. ඊට පස්සේ බුදු කෙනෙක් ඉපදුණා. එතකොට බුදු තුනේ කයේ දෙපදුනේ. ඔන්න ඔකයි වරදින්නේ. මේ කයේ මට මගේ වගේ දැනෙන තාක්කල් බුදු කෙනෙක් එළියෙන් හොයනවා. බුදුහාමුදුරන්ගේ සම්මුති කය අවබෝධ කරගෙන අතෑරුණු තැනයි බුදු කෙනෙක් ඉපදුනේ. ඒක එතකොට තැනක තියෙන එකක්ද? ඒක භූමියක තියෙන එකක්ද? ඔයගොල්ලෝ ප්‍රශ්නාවන්තයෝ වෙනවා. අදත් භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා. අදත් අපිට බුදුන් පුදන්න පුළුවන්. භාගතුන් වහන්සේ ප්‍රතිපදාවෙන් පුදන්න දක්ෂ වෙනවා. එමනම් සක්කාය දෘෂ්ටි විෂය ආකාරයේ පැහැදිලි ඇති කියලා ස්වාමීන් වහන්සේ හිතනවා. මොනවා හරි ගැටලු තිබුණොත් ස්වාමීන් වහන්සේගේ WhatsApp දුරකථන අංකයට voice message එකක් දාන්න. අම්මලාට තේරෙන්නේ නැත්නම් ඔය පොඩි කොල්ල කුරුට් එකකට දෙන්න. ෆෝන් නම්බරේ සේව් කරලා මට මේක WhatsApp හදලා දීපන්. මට මේක කියලා දීපන් කොහොමද මේ ස්වාමීන් වහන්සේට මට voice message එකක් යවන්නේ මේ කතා කරන එකක්. මේකේ රෙකෝඩ් වෙලා ස්වාමීන් වහන්සේට කොහොමද මට මේක කියන්න ඕනේ. මට මේක කරන විදිහ කියලා දීපන් කියලා කොල්ල කුරුට් පොඩි උන්ට කියලා දෙන්න උන් දන්නවා ඔය ෆෝන් ගැන ඔක්කොම. මොකද අම්මලා වයසක අම්මලාට තාත්තලාට කරගන්න පුළුවන් කියන්න පුළුවන්. එතකොට අම්මලාට පුළුවන් ෆෝන් එක ඔබාන ඉඳලා ස්වාමීන් වහන්සේට ගැටලුවක් තියෙනවා. එතකොට අර අපේ රාණි අම්මා ගැටලුව යොමු කරා. කෝල් එකක් කරන් තිබුණා කොහොමද ස්වාමීන් වහන්සේ දානෙට වඩින ගමන් වෙන්නේ. ඊට පස්සේ voice message එකක් දාලා තිබ්බා. අනේ ස්වාමීන් වහන්සේ මට මේ සක්කාය දෘෂ්ටි විෂය ආකාරයෙන් පහදලා දෙන්න. හොඳයි රාණි අම්මාගේ ඉල්ලීම මත අද උදේ ස්වාමීන් වහන්සේ පහදලා දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේට ඒ වගේ ඉල්ලීමක් කරනවා. ආරාධනා කරොත් දහම් කරුණක් ඇහුවොත් තමයි ස්වාමීන් වහන්සේගෙන් දේශනාව. නැත්නම් ස්වාමීන් වහන්සේට එහෙම ලොකු අවශ්‍යතාවයක් සැකසෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. හැබැයි අද ඒ අම්මා අහපු ප්‍රශ්න නිසා ගොඩක් අයට මේ වරදින තැන් නොදැනුව තිබුණු තැන් දැන ගැනීමක් විදිහට දැනෙන්නේ නැති. හරි අවබෝධයකට එන්න සැකසෙන්නේ නැති. ඉතින් සෝතාපන්න මාර්ගය පැහැදිලිව අද දේශනා වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්ම පැහැදිලිව දේශනා කරනවා. එකම සත්‍ය ධර්මයි තියෙන්නේ. මේක අපි තුලින් අම්මලා ගන්නවා. එතකොට මේ සක්කාය දෘෂ්ටිය විෂයාකාරයෙන් කියන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි. මේ විෂයාකාරය නිසා මේ අපි උපාදානය වෙලා ඒක දුකක්මයි. ආය මේ ඉපදීම, ලෙඩවීම, මහලු වීම නේද? එතකොට පියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම. ඔන්න සම්මුතිය බුදුහාමුදුරුවෝ දුක පෙන්නවා. ඒ පෙන්නලා කිව්වා සම්කිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ පහම දැනුනේ කොහොමද? ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම දැනුනේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය. ඒක දැනුනේ මටනේ. අන්න පංච උපාදානස්කන්ධය. ඒක තමයි සක්කාය දෘෂ්ටි විෂයාකාරය කියලා කියන්නේ.
පංච උපාදානස්කන්ධය වෙනම සබ්ජෙක්ට් එකක්. සක්කාය දෘෂ්ටිය වෙනම සබ්ජෙක්ට් එකක්. එතකොට විචිකිච්ඡා සකදාසය වෙනම එකක්. මේ සීලබ්බත පරාමාසය වෙන මේවා. ඒවා සබ්ජෙක්ට් වලට ඉගෙනගෙන ඔය විභාග රටාවට යන කියලා නිවන් දකින්න බෑ. මේක ඒක පොතක පෙන්නලා තියෙනවා මාර්ගය. ඒක ප්‍රායෝගික වෙයි. ඒකයි භාගතුන් වහන්සේ කාලාමවරුන්ට කියන්නේ. පොතක තිබුණත් පිළිගන්න එපා. මහා තෙරක් ඇවිල්ලා දේශනා කරවත් මේක භාගතුන් වහන්සේ කිව්වේ බුදුහාමුදුරුවෝමයි කිව්වේ. බුදුහාමුදුරුවෝ මෙහෙමයි කිව්වේ. දැන් හැමෝම කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා. ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියන්නේ. භාගතුන් වහන්සේගේ අවබෝධය අපිට ගෝචර නැහැ. බුදු කෙනෙක් උපමාවක් කියන්නේ එක ලොකු පරතරක් ඇතුළක්. ඒක මේ සරල මේ පුතඥයන්ට කතා කරන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා අපිට කියන්න එපා කියලා කියනවා තියෙනවා භාගතුන් වහන්සේ. ඒක අපිට පාපයක්. ඒක අදින්න දානයක්. බුදු කෙනෙක්ගේ බුද්ධ ඥාන සිතුවිලි වලින් අරගෙන හොරකම් කරලා. ඥානය හොරකම් කරලා සිතුවිලි වලින් දේශනා කරනවා. ඒක තනිකරම අපාය යනවා. ඒක සම්මුතිය කරනවා 100%ම එහෙම දේශනා තමයි තියෙන්නේ. අතේ ඇඟිලි ගන්නටවත් නැහැ හරියට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ සෝතාපන්න වෙන මාර්ගය දේශනා වෙනවා. අනිත් ඒවා ඔක්කොම දැනුමකට. පඬිතු විභාග පාස් කරලා අධ්‍යාපන රටාවකට ගිහලා අධ්‍යාපන රටාවෙම තමයි මේක පෙන්නන්නේ. ඒකනේ ලෙක්චර්ස්ලා කතිකාචාර්යවරු දැන් බුදුදහම කියලා එකක් අල්ලගෙන සෝස් එකක් අල්ලගෙන නැගලන්නේ. අවබෝධයක් නැහැ. නෝනත් එක්ක මරා ගන්නවා, ආයතා සම්බන්ධ ගම් එක්ක මරා ගන්නවා, ඔක්කොම මරාගෙන පොරබඳන ගම අනේ දහම කියලා එකකුත් මොකද්ද එකක් කතා කරනවා. එහෙම එකක් නැහැ. සබාදහමේ ක්‍රියාවලිය මේ කය ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධයේ දුක. ඒක තමයි සක්කාය දෘෂ්ටි විෂයාකාරය. ඒක තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදියට ගනුදෙනු වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ දුකමයි. එතකොට මේ ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම ඔක්කොම දැනෙන්නේ කොහමද? Tamanට මේ සිතුවිල්ලකට. ඒක තමයි මනෝපුබ්බංගමා ධම්මා, මනෝශික්ඛා, මනෝමය, මනසාවේ පදුත්තේන භාෂතිවා කරෝතිවා කියලා කියන්නේ. තේරුම් ගන්න. ජීවිතයේ ඕගොල්ලන්ට මේ පින්වතුන්ට ස්වාමීන් වහන්සේ මල් කඩලා ලස්සනට හදලා බන්දේසියක තියලා පැන් ඉහලා දෙනවා. අනේ අරන් ගිහලා පූජා කරන්න භාගතුන් වහන්සේට. ඕගොල්ලොන්ට දැන් කැලේ යන්න තියනවාද? අරන්නේ සේනාසන ගානේ ගිහිල්ලා දුක් විඳින්න තියනවාද? නෑ. අතර ඉරියව්වෙම ඔය යුතුයකම් ටික කරන ගමන් පවුලට හොඳට යුතුයකම් කරන ගමන් විසාකාවක් වෙන්න පුළුවන් අම්මලාට. විසාකාව වගේ මේන පළඳනාව දාලා තට්ටු ගවුම් ඇදලා තට්ටු කොණ්ඩේ වැදලා ලස්සනට පිරිවරාගෙන පන්සල් යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. සුද යඳගෙන වහගෙන යන්න දිගට අඳින්න එහෙම එකක් නෑ. ඒක කය දැක්කහම කය මේ කය වෙනස් වෙනවා නම් ස්වාමීන් වහන්සේලාගේ හිත පැරෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා දහමි නෑනේ. මාල කෙරියක්. එහෙනම් මේ ලංකාවම වහලා දාලා ගුවාම නිවන් දකින්නවාද? එහෙම එකක් නෑ. එතකොට මේ ඇඳිවතවන්න නැතුව දුවගෙන ආවනේ භාගතුන් වහන්සේ ගාවට සීයලව ගන්න නැගිටිය. ඒ භාගතුන් වහන්සේගේ මොනවත් වෙනස්ුන්නේ නෑ. ඇයි ඒ? භාගතුන් වහන්සේ සසර යන චක්‍රය මිදලා. පටිච්චසමුප්පාද අවබෝධයි. පංච උපාදානස්කන්ධය අවබෝධයි. ඒ ඇති කල්ලි මේ වෙන්නේ නෑ. ඒ ඉපදෙනකොට මේ ඉපදෙන්නේ නෑ. මොකද්ද ප්‍රශ්නේ? එහෙම එකක් නෑ. මෙන්න මේ අවබෝධයයි කොටියක් සංගපසීලේ. ජීවිතේ ධර්මය කියන එක තමන් ප්‍රායෝගිකව අඳුනා ගන්න. පිටින් සිල්ලුතෝලට ඉර වෙන්න යන්නත් එපා. ශීලය කියන එක රැකෙන එකක්. ශීලය තියෙන්න ඕනේ. තමන්ට අවංක වෙන්න ඕනේ. ශීලය කියන්නේ තමන්ගේ යටිහිතට තමන් අවංක වීම පමණයි. තමන් ආදරය කරන කෙනාට තමන් අවංක වෙන්න. එච්චර. ඒකට ඉර වෙලා දඟලන්න දෙයක් නැහැ. තමන්ට මොනවා හරි සම්බන්ධයක් තියෙනවා නම් ඒක තමන්ගේ අවංකභාවයෙන් ගන්න කරා. ඒක එක්කෙනෙක් නිසා මෙහෙම ගන්න දෙනවා. ඒවා ඔක්කොම සංස්කෘතිය තියෙන දේවල්. ඒවා රටෙන් රටට සංස්කෘතිය වෙනයි. සංස්කෘතියට නිවන් දකින්නේ නැහැ. ඒක රටේ සංස්කෘතිය, ඒක දේවාලගම් පළතේ තියෙන ආගම අනුව අනිත් ආගම් ගොඩක් තියෙනවා. භාගතුන් වහන්සේ බුදු වෙනකොට මේ සියලුම කෙලෙස් නැසල මේ කය තුලින් ගණදෙන වෙන ස්වභාවය සම්පූර්ණ අවබෝධ කරා. සියලුම කෙලෙස් නැසුවා. අන්න තමන්ගේ මිදලා සබාදහමට මුසු වුණා. එතකොටත් 62ක් තිබ්බ දෘෂ්ටි. ඒ දෘෂ්ටි වලට ගණදෙනකොට ඒගොල්ලොන්ට තිබ්බේ ඉපදීම දුක, ලෙඩවීම දුක, මහලු වීම දුක, වයසට යාම දුක. ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම දුක. එතකොට ඔන්න ඔය පහ තුලම තමයි අනිත් ආගම් ඔක්කොම දැනුත් තියෙන්නේ. හැබැයි මේ පහම දැනෙන තැනක් තියෙනවා. අන්න බුදු කෙනෙක් ඇවිල්ලා මේ පංච උපාදානස්කන්ධය පෙන්වනවා. දුක කියන එක. බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒක තමයි මේ ලෝකේ පවතින එකම ශක්ති ධාමය. ඒක කිසිම ආගමකට වෙනස් කරන්න බෑ. අනිත් ඔක්කොම ආගම් තියෙන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාරයෙන් පස්සේ තමයි ආගම් තියෙන්නේ. ඒගොල්ලොන් සිතුවිලි වලින් තමයි හොඳ නරකත් එක්ක ගනුදෙනු වෙන ස්වභාවය.
හොඳ පැත්ත විතරක් ඇලීගෙන යන ඒවා ඔක්කොම මිත්‍යා දෘෂ්ටි ආගම්. බුදු කෙනෙක් ඇවිල්ලා කියන්නේ හොඳයි නරකයි වේදනා සංඥා චේතනාව පාල වුණාම උඹලට කර්මයක්. එhmenan චේතනාවෙන් පස්සේ පස්ස වෙලා මානසිකාර්ය වෙන ඒවා තමයි ඔක්කොම මිත්‍යා දෘෂ්ටි ආගම් කියලා කියන්නේ. අන්න එකම සත්‍ය ධර්මයි තියෙන්නේ. ඒක තමයි බුද්ධ ධර්මය. ආගම නෙවෙයි ධර්මය. ධර්මතාවයක් තියෙනවා මේ ලෝකේ. එකම සත්‍ය ධර්මතාවයක්. ඒක චතුරාර්ය සත්‍ය ධර්මය. අන්න ඒකදී දුක පංච උපාදානස්කන්ධය කියලා කියනවා. අනිත් ආගම් වල හැමෝම ඉපදීම දුකක් කියලා දන්නවා. ලෙඩවීම දුකක් දන්නවා. නේද? වයසට යෑමත් දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් එක්වීම දුකක්. අනේ දුක සිතුවිල්ලක් තුල සැකසෙන තැන අන්න බුදු කෙනෙක් ඇවිල්ලා සත්‍යයේ පවතින එකම දෙයයි ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඒක. ඒක පුද්ගල භාවයෙන් ගන්න එපා. මොනවා හරි තිබුණොත් ස්වාමීන් වහන්සේ කතා කරා. ඔන්න අදත් පැයකට කිට්ටුව ස්වාමීන් වහන්සේ පහදලා දුන්නා. එමනම් සක්කාය දෘෂ්ටි විෂයාකාරය දැනගත්තා කියලා වැඩක් නැහැ. ඔන්න සත්‍ය ඥානය අද දේශනා වුණා. කෘත්‍ය ඥානය නම් සක්කාය දෘෂ්ටි විෂයාකාරය සැකසෙන තැනට සිහියෙන් ඉන්න ඕනේ. කෘතක් ඥානය නම් මේ අවබෝධය සෝතාපන්න ඵලයි. එහෙමනම් සතර සතිපට්ඨාන අවබෝධය තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ සිතුවිල්ලක් එක ගනුදෙනු වෙනකොට සිත අනුව මේ කය වෙනස් වෙනකොට ඒක කයට බාර දීලා සිහියෙන් ඉන්න. වේදනාව අනුවත් මේ කය වෙනස් වෙන්න ගන්නවා. කඳුළු වැටෙනවා, අඬනවා, ඔක්කොම වෙනවා. ඒකටත් වේදනාවට බාර දීලා තමන් සිහියෙන් ඉන්න. ඒ දෙකම දැනෙන්නේ චිත්තානුපස්සනාවට. ඒතකොට කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි තුල චිත්තානුපස්සනාවේ පෙරපසු නොවි තමන්ගේ කෙලෙස් එක්ක අනාගතයට පහුවුණ එකකට මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් එක ගනුදෙනු වෙනවා. ඒකත් සිතේ ක්‍රියාවලියක් විදිහට සිහියෙන් ඉන්න. චිත්තානුපස්සී වේර. සිතට බාර දීලා තමන් අයින් වෙන්නේ. මමත්වයේ සැකසෙන තැන අන්න එතනයි අවබෝධ වෙන්නේ. අන්න ධම්මානුපස්සනාවට එනවා. සෝතාපන්න වෙනවා. අන්න සියලුම කෙලෙස් නසනවා කියන්නේ දුක නැති කරනවා. අන්න සියලුම කෙලෙස් නසන්න සුදුසුක් දීනවා. සම්මාදිට්ඨියටපත් වෙනවා. සතර සතිපට්ඨාන අවබෝධයෙන් අර සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ. වෙන ක්‍රම නැහැ. ඒකයි ඒකායන මග්ගෝ. වරදින්න නැති එකම මගයි තියෙන්නේ සතර සතිපට්ඨාන. සමහරු කියනවා මට මැසේජ් එකකුත් දාලා තිබුණා මේ සම්මාදිට්ඨියටපත් නම් පස්සෙලු මේ සතර සතිපට්ඨාන අවබෝධය තියෙනවා. ඔය වගේ අනාගත ලෝකවල වල තමන්ගේ මමත්වය එක්ක මාන්නයක් එක්ක මේ ධහමේ ඇවිල්ලා ඉර වෙලා මේ ලෝකයට මොනවද එකක් කියලා සතර අපාගත වෙනවා. බුද්ධ වචනය නොදැනුවත් හෝ දැනුවත් හෝ විකෘති කරන්න එපා. ගෝචර නැත්තම් දේශනා කරන්නත් එපා. ඒක භාගතුන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. භාගතුන් වහන්සේගේ සමයේ ජේතවනාරාමයේ ස්වාමීන් වහන්සේලා අවසර දහම් සාකච්ඡාවක් කරනවා. බටේට මේ ඉඳගෙන ස්වාමීන් වහන්සේලා ටික දහම් සාකච්ඡාවක් කරනවා. මේ කෙනාගේ අවබෝධය කතා කරන එක. ඒක තමයි මේක මංගල කර්මයක් වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ මංගල කර්මයක්. මේ දහම් සාකච්ඡාව. අම්මලත් මංගල කර්මයකට මේ සම්බන්ධ වුණා. අනේ දහම් සාකච්ඡාවදී කර ඉන්නකොට භාගතුන් වහන්සේ එතනින් වඩිනවා. අහනවා. මහණෙනි, ඔයගොල්ලෝ ධර්මයේ දේශනා කරන්නේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ ලෝකයා මුදවන්න හදන්නේ මං කිව්වා කියලාද? කියලා අහනවා. ඒ කියන්නේ උඹලා මාව විකුණන් කන එකද කරන්නේ කියලා තමයි යන්නේ. අදත් ඉතින් භාගතුන් වහන්සේ විකුණන් කන ව්‍යාපාරනේ තියෙන්නේ. 100%ක්ම. ධර්මය අවබෝධයෙන් කතා කරන අය නෑ. දිව්‍ය ලෝකවල දෙන්න යවනවා. විසා දෙන අය නැති. ඒක ওই නමක් කියනවා කියලා ස්වාමීන් වහන්සේට ගොඩක් කමෙන්ට්ස් දාලා පරුස විදිහට කතා කරලා දෙනවා. සතර අපාය හිමි ස්වාමීන් වහන්සේ නමයි. සතර අපාය හිමි සතර අපාය මුදෙන්න සෝතාපන්න වුණොත් මේක කාටවත් දෙන්න පුළුවන් නෑ. ඒ වගේ අන්ත බාල පුතඥයෝ මේ සීලයක හිර වෙලා මේක සීලය මාන්නයක් කරගෙන මෙතන ගැටෙනවා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ එදා ඒක දැක්කා. දැකලා අහනවා ඒ ඉදායි දුක් භික්ෂුවගේ මං කියනවා කියලාද දේශනා කරන්නේ. භාගතුන් වහන්සේට ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වන්දනා කරලා කියනවා නැහැ භාගතුන් වහන්සේ අපිට මේ චතුරාර්ය පංච උපාදානස්කන්ධයේ අවබෝධය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපිට අවබෝධ තරමට මේ සත්‍ය ඥානය, කුච්ච ඥානය තුල, කුතක් ඥානය තුල සැකසීලා තියෙන ස්වභාවයටයි අපි දේශනා කරන්නේ. කවදාවත් භාගතුන් වහන්සේ කියවා කියලා අපි කියන්නේ. අපි අපේ අවබෝධයයි දේශනා කරන්නේ. සාදු 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 මහණෙනි එසේමයි වේතු. අන්න කල්යාණ මිත්‍යා. බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙන කියලා ත්‍රිපිටකයෙන් අරගෙන බුදුහාමුදුරුවෝ විකුණනවා නම් ඒක ධර්මයක් වෙනවා. භාගතුන් වහන්සේගේ අවබෝධය අපිට ගෝචර නැහැ පිළිගන්න. බුද්ධ ඥාන අපිට ගෝචර නැහැ. අපිට ඥානයක් විදිහට ගනුදෙනු වෙන්නේ මුලින්ම මේ සක්කාය දෘෂ්ටි දුර වුණාම මේ පංච උපාදානස්කන්ධය
අවබෝධයෙන් තමයි පළවෙනි ඥානය ලැබෙන්නේ. තමව සැකසෙන තැන මේ මමත්වයේ උපදින තැන හරියටම දැක්කොත් ඒක ඥානයක්. එතනින් පස්සේ තමයි මේ හිත අවබෝධ වුණාම හිත කියන්නේ ක්‍රියාවලියක් කියලා අවබෝධ වුණා කියන ඥානයක්. මෙන්න මෙතනින් එහාට ඥාන වලින් ගන්න දෙන්නේ. හැඟීම් දැනීම් මෙතන සිතුවිලි කොට ගන්න කරන්නේ. අන්න මෙතනදී තමයි මජ්ජ සූත්‍රයේ මේ විඥාණයට දැන ගැනීමට තැවරෙන්නේ නැති කෙනෙක් ඉන්නේ. තැවරෙන්නේ නැහැ කියන්නේ ඥාන වලින්. ඊට පස්සේ දිගින් දිගටම ඥාන. එතකොට කෙනෙක් කතා කරනකොට එයාගේ කෙලෙස් ස්වභාවය මත එයාට දහමට එන්න පුළුවන් දෙයක් කියලා අවබෝධයෙන් දැනෙනවා. ඒවා ඥාන. අනේ ඥාන පිහිටනවා අපි හැමෝටම. ඔයගොල්ලෝ ගාව වටිනා මණිකක් තියෙනවා. මේ මණික ඔයගොල්ලෝ අඳුනන්නේ. ඒක සෙල්ලම් කර කර ඉන්න එකක්. පොඩි උකට හරියට වටිනා මණිකක් දුන්නොත් පොඩි කවක දන්නේ නැහැ. ඕක කාලෙක තලනවා, විසි කරනවා එහෙමනේ. ඒක වටිනාකමක් එයාට සැකසিলা නැහැ. ඊට පස්සේ පොඩි එකාගෙන් ඔක වටිනාකම ගන්න කෙනා ගන්න හදනවා නම් චීනි බෝලයක් ටොපියක් දුන්නා නම් අරක විසි කරලා දාලා අරක අරගෙන යා අරක කන්න උත්සුක වෙනවා. ඒක කනවා. අපි කරන්නේ මේ පංචේන්ද්‍රිය වලට කරලා ඒ වගේ. මරණාසන්න මොහොතේ ඔය චීනි බෝලේ තමයි අපි මේ උරා ඉන්නේ අපි මේ කැමරට විචු වෙලා මේ පංචේන්ද්‍රයන් තුලින්ම එන මේ ආහාරයට අපි විචු වෙලා. කබලිකාර ආහාර, මනෝ සංකේතන ආහාර නේද? ඒවානේ ආහාර ඒවට විචු වෙලා අන්තිමටම අපි මරණාසන්න මොහොතේ නේද? අර වටිනා කියන මණික මායාවම ගිල ගන්නවා. අපිට මායාව සීනි බෝලයක් දීලා මණික ලබා ගන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණොත් එතන තමයි මාණික්කය තියෙන්නේ. ඒ මාණික්කය අඳුනා ගන්න සුදුස්සෙක් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ දුක අඳුනාගත්තොත් විතරයි. එතෙන්ට එන්න දක්ෂ වෙන්නේ. සම්මානස කවුරුත් විවේචනය කරන්නේ නැහැ. ධර්මයයි පෙන්වන්නේ. ධර්මය පෙන්වනකොට ඒක අපි විවේචනය කරනවා කියලා දැනෙනවා නම් ඒක තමන්ගේ තියෙන කෙලෙස් ස්වභාවය. ඒ තමන්ගේ තියෙන මුදලවත් කරන ඒක ගලපාගෙන එතනින් මිදෙන්න බලන්න. එහෙමනම් මේ මොහොතට සහසම්බන්ධ වන මේ සියලුම පින්වතුන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම කුසල සංස්කාර හේතු සාධක වේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අවීචයේ පටන් අකනිටා භවග්‍රේ දක්වා මේ පින් අනුමෝදන් වීමට කැමති සියලුම සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ කරන ලද ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කුසලයේ හේතුවෙන් එම පින්වතුන් නමින් අප නමින් මිය පරලොව ගියා වූ යම් ඥාති මිත්‍රාදී උසස් තලවල ඉපදී සිත් පහදවා ගත්තේ නම් පහළ තලවල ඉපදී යම් ආකාරයකින් පින් ගන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ට සුගති සැපේ ලැබේවා. සුගතියක ඉන්නවා නම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලුම කුසල් ඔවුන්ට හේතු සාධක වේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපවත් ශාසනය අතර රකින්නා වූ සියලුම දෙවිවරුන්ටත් සියලුම බ්‍රහ්ම රාජවරුන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ ශාසනික ශක්තිය දිනු කරගෙන බොහෝ කාලයක් මේ ධර්මය පවත්වා ගන්නට අනිකුත් ප්‍රශාවන්ත මිනිසුන්ට මේ ධර්මය ඇහෙන්න සලස්වන්නට මේ කුසල බලය උපකාරී වේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මොහොතට සහ සම්බන්ධ වන මේ සියලුම පින්වතුන්ට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ආයුරාෝග්‍ය සම්පන්නිය වඩ වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතා ගුණ වලින් සිත්තිරි ඉතිරේවා. කරන කියන යහපත් කටයුතු දිනෙන් දිනම දියුණුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා. බුදුවරුන්ගේ නගරයට යන්නට පසේ බුදුවරුන්ගේ නගරයට යන්නට රහතන් වහන්සේලාගේ නගරයට යන්නට මේ කුසල බලය ඔබ සියලුම දෙනාට උපනිෂ වේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. අපේ පින්වතුන් වන්දනා කරගන්න ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න. සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන
සදා සුති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡන් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම කුසල් හේතු සාධකම වේවා සියලුම දෙනාට පෙරවන් සරණයි යහපතක්ම වේවා අපේ පින්වත්තුන් ස්වාමීන් වහන්සේගේ WhatsApp පන්ති අහලා තිබුණා ස්වාමීන් වහන්සේගේ WhatsApp දුරකථන අංකය තමයි 074යි 086යි 50යි 52 මෙන්න මේකට WhatsApp පිටි පණිවිඩයක් යොමු කරන්න මොනවා හරි දහම් කරුණක් තිබුණොත් ස්වාමීන් වහන්සේ මේ වගේ උදෑසන හෝ සන්ධ්‍යා යාමයේ ඒ දහම් කරුණු පහදලා දෙනවා ඒකේ link එක ඒ අම්මට WhatsApp එකේ පණිවිඩය යොමු කරපු අම්මට online එනකොට මේ link එක share කරනවා ඒ වගේම WhatsApp group එකට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා නම් අපේ පින්වත්තුන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න group එකට ඇතුළත් කරන්න කියලා. ඒ group එකට ඇතුළත් කරනවා සාමාන්‍යයෙන් ඒක ලිපි දානවා. මොනවා හරි දේශනාවක් කරනවා සාමාන්‍යයෙන් link එක ඒ group එකේ share කරනවා. එහෙමනම් මේ මොහොතේ සම්බන්ධ වෙන විශේෂම පින්වත්තුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට දේශනාව කුසල් හේතු සාධක වේවා. හොඳයි නම් ඊළඟ සරණයි යහපතක්ම වේවා.